Welcome guys to Nano Master. Today I am playing in 2 devices without getting any map together. This is my friend. He has a YouTube channel too. I don't know. His challenge is King of Master. අපි ඉංග්‍රීසියෙන් කරා ඇති. අපි සිංහලෙන් කරමු. දැන් මු සිංහලෙන් ඇවිල්ලා කෑවනේ. මල්ලි සිංහලෙන් එල්ල ගෑ. දැන් අපි සිංහලෙන් කියනවා. මම ඕක ගහලා දෙන්නම්ද? If you want to watch the English, you have to මට කොටන්නේ. කැලිටන් ගන්න. අයියෝ. ඒකනේ මං ගහලා දෙන්නම්. අනේ මේ ඔළුවෙන් හිටගෙන නෙමෙයි මගුල. වී ඒ අතර මම වුඩ් හතරක් හොයාගත්තා guys. මම ගහලා දෙන්නම්ද බාසුරු? ඕන. මොකද්ද ওই පොඩි එකකින් උදව් ගන්නවා? කියන්නකෝ බාසුරු. ඕන. ඕකනේ ඉතින් දන්නේ නැති දේවල් කරන්න එපා කියන්නේ. හරි ඉතින්. ෂාටර් බං උපලං. ඉතින් යකෝ මම මේ මයින්ක්‍රාෆ්ට් ගානේ පළවෙනි තමයි. බලහන් මං ගහකින් ගහක් කඩනවා. බලහන් මේ. ගහකින් ගහක් කඩන පළවෙනි මිනිසා. Nano Master. අයියා ප්ලීස් අනේ 16ක් කඩන්නකෝ 6 ඉන්න තව ඕනේ 10ක් ඔයා ඉතින් guys මේ අතරේ මගේ මල්ලි බද්ද දෙනවා මල්ලි මම මුලින්ම කියන්න ඕනේ මේ දාන්න මගේ YouTube channel එකට හරිද ඔයා නම් අනිත් එක තමයි මම වුඩ් 16ක් දැන් කඩා ගන්න ගොඩක් ළඟ ඒකින්ද කටවහන් ඉදහන් ඉතින් ඉතින් මගේ මගුල ඇඩ් යනවා මුගේ රෙද්ද ඇඩ් වෙනවා ඉවරයක් නැහැ ඔව් මේ මගුල ඇඩ් යනවා එපා වෙනෝ ඔව් ඉතින් guys ඒක ඔයාලට අදාළ නෑ දැන් අපේ කතාවක් අපේ කතාව දැන් guys ඉතින් අපි safety shelter එකකට ආවා ඒකින්ද night time වෙන්න කලින් අපි මෙතන තියෙන leaves ටික කඩාගමු මොකද mobs ලාට spawn වෙන්න ඉඩ තියෙනවා මෙතන යන්නකෝ බාසුරු ආයේ හරි guys දැන් අපිට තියෙන්නේ පළවෙනියට අර ඒ දරු වුඩ් කපා ගත්තට පස්සේ මොකද කරන්නේ? වුඩ් කපා ගත්තට පස්සේ මේ ඒක මෙතෙන්ට දාපන්. හරිද? මෙතෙන්ට දාලා ඩොට් උනටනේ. ඔව්. ඒකට දාලා එතෙන්ට දාලා මේ හදාගන්න. ඊට පස්සේ ස්ටික් හදාගනින්. පොඩ්ඩක් ඉඳිදී. 16ක් වුණත් කමන්න. ඊට පස්සේ crafting table එක හදාගනින් වුඩ් ගනින්. ඊට පස්සේ basic tool ටිකක් හදාගන්න. යකෝ මොකද්ද මං ඔබට හෙන ඉස්සරහ ඉන්නේ. ඒකනේ මමත් උදව් වෙන්නම් කිව්වා අනේ අයියා අම්මාගේ ෆෝන් එක කා කියන්නකෝ මන් දන්නේ මේ බලනවා බාස්රු අයියේ බෑග් එකේ ඔව් ඒකනේ බලහන් බම් මන් තාම එක හાર્ඩ් එකක්වත් ඩැමේජ් කරගෙන නැහැ ඉතින් ගයිස් එකක් නෑ යකෝ උඹ මැරුණත් එක්කනේ බා හරි ගයිස් ඉතින් මගේ බෑග් එක කොහෙද ඉතින් guys subscribe to Nano Master if you want to watch more videos like this okay bonus අපි jackpot එකට ගැහුවා guys අපිට හම්බුණා 7 tree එක 7 tree කියනවා දන්නා ඉතින් ගොඩක් හොඳට wood හැම අතම අපිට කෝකටත් ඕන වෙයි කියලා අපි මේ ටික කඩාගමු මං හිතන විදිහට guys night time vegan එන්න බලමු දැන් guys අනේ අයියා බාසුරු අයියා දෙන්න ඉතින් මට කියන්නකෝ ඉතින් ඒ බා සුදු පොඩ්ඩක් ඉන්න සුදු මල්ලි සුදු sheep පොඩ්ඩක් කොහම ඉදහන් ඔබ sheep විදියට මම මේ මාළේට කිව්වේ මම sheep ඉතින් ඌ සුදු පාටයි මම sheep සුදු කිව්වේ හරි මම කිව්වා තව සුදු කෙනෙක් ඉන්නවා මම දැන් sheep මචං බොක්ක පැටියෙක් ඉන්නවා මට කරන් දෙන්න පැටියෙ නෙමෙයි බා දෙන්නේ මං හිතුවේ පැටියෙක් කියලා මූ යකෝ දාර හොරෙක්නේ ඉදහන්
එක්කුද බං ස්පයිඩර් කෙනෙක් බං බලාගෙන බලාගෙන ස්පයිඩර් මාව දැක්කා ස්පයිඩර් මාව දැක්කා අපි වෙන ෂීප් කෙනෙක්ව හොයාගමු දැන් මම යන්නවා අයියේ ඉතින් ගයිස් මට මෙතන මල්ලි වද දෙනවා එයාට දෙන්න කියලා. ඉතින් ගයිස් ඇත්තටම කිව්වොත් එහෙනම් මේ channel එක මගේනේ. ඔයාලා කමෙන්ට් කරන්න අගේ මල්ලියාස රොනාල්ඩෝට කියලා කිව්වට මෙසිට. එයාස ගෝට්ට නෙමෙයි. රොනාල්ඩෝ කියනවා නම් මං ගහන්න ඕන රොනාල්ඩෝ කියලා කමෙන්ට් කරන්න. මල්ලිට නම් මෙසි කියලා කමෙන්ට් කරන්න. සබ්ස්ක්‍රයිබ්. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ මෙසිට කැමති නම් ලයික් එකක් දාගෙන යන්න. ඔයගොල්ලෝ රොනාල්ඩෝට කැමති නම් සබ් එකක් දාගෙන යන්න. මං ඌ කිව්ව දේත් කරන්න පුළුවන්. අනේ මේ ඇඩ්ල ඔයාලා ආසම රොනාල්ඩෝට නම් රතු පාට දේවල් දන්නවනේ ඔයාලා. මොනවද දන්නවද රතු පාට? subscribe button එක. රතු පාට ගෝට් ඉතින් guys රතු පාට button එක කළු පාට කරලා දෙන්න. අයියා මට බලපෑමක් නැහැ. අපෙන් බලපෑමක් නැහැ මචං. අයියා මට ගහන්න එකක් වන්න මම්ම කොහොමද? අයි අම්මා ෆෝන් එක. ඒක ඉතින් අම්මා කෝල් එක. අප්පා තව පැයකට උඹට ගහන්න. තේරෙන්නේ නැද්ද ඔක ගහන්න? ගහන්න තේරෙන්නේ කොහොම මේ ඇඩ් එකක් කරන්නේ? ඉතින් මූ ඇඩ් යන අතරේ ඕවා ගහන්න එපා ඊට ඉන්සර්ට් වෙනවා. කවුද බං ඒ සිංගරීතා ගහන්නේ? අනේ මන් දන්නේ නැහැ. අනේ සිංගරීතා මම යනවා. ඉතින් guys ලක් එක කියන්නේ ගහන්න. අම්මට අයියා මට ඕකෙන් ගහන්න. නරියකින්. අනේ බම්මේ සෙමිට. ඇයි? මේ යවන්නේ කොහමද? මේ යවන්නේ කොහමද? මොකද්ද? මේ දැන් මොකද්ද මට කිව්වේ නෑ කියන්නකෝ මට දෙන්නකෝ ගයිස් ඉතින් දැන්ට මං ගහනවා ක්‍රාෆ්ටින් ටේබල් එක හදාගෙන ෂීප් කෙනෙක්ව මරන්න පිග් කෙනෙක් ඉන්නවා බාසුරුව ගන්න එක දෙන්න දෙන්න මට එපා බං. ඒ කෝල් තියනවා කො මේ මෙතන අනේ ඉතින්ට නම් යන්න එපා කෝ ක්‍රාෆ්ටින් ටේබල් එක ඒක බෑග් එක ඉතින් ගයිස් මට එපා වෙන අතරේ මම ක්‍රාෆ්ටින් ටේබල් එකකුත් හදාගෙන ස්ටෝන් උත් හදාගත්තා අනේ මට එපා මම ලියා ගන්න. උට එපා වෙනවා එහෙනම් දැන් ඉන්නේ බාසුරු නෙවෙයි ඒ වුණාට ඔගේ channel එක subscribe කරන්න guys උපවුනේ මොකද්ද? king challenge. king of challenges guys ඉතින් මගේ ගොබ්බකම කියන්නේ මම මුගේ channel එකවත් දන්නේ නැහැ. ඔව්. ඔව්. පොඩ දැන් පොඩි ඉන්න. ඉතින් guys මේ තරුත්ගේ තවත් YouTube channel උඹ එක්ක නෑ ඒක කිව්වේ නෑ. මෙතන මෙයාගේ තවත් YouTube channel එකක් තියෙනවා AI by තරු කියලා. ඉතින් ඔයගොල්ලෝ Minecraft ගන්න අතරේ AI videos හදන්න කැමති නම් AI videos බලන්න කැමති නම් අනිවාර්යෙන් තරුත්ගේ මේ YouTube channel එක බලලා subscribe කරන්න. ඉතින් let's go back to video. පස්සේ කාලෙකදී ඔයගොල්ලන්ට AI videos හදන්න ඕන නම් ඔය දන්නේ නැත්නම් තරුට කමෙන්ට් එකක් දාන්න AI by තරු කියන channel එකට කමෙන්ට්ස් දාන්න. තරුත් මටත් වීඩියෝ එකක් හදන්න ඕනේ මම දන්නේ නැහැ කියලා. එතකොට තරුත් ඒගොල්ලෝ ඔයගොල්ලන්ට වෙනම වීඩියෝ එකක් දාලා දෙයි. අනිත් එක තමයි guys ඔයාලා සාමාන්‍ය වීඩියෝ හදන්න දන්න Google එකෙන්. නැත්නම් Flow AI මොකක් හරි AI tool එකකින්. ඒ වුණාට ඊට වැඩිය ලේසි සමහර ෆෝන් වල තියෙන්නත් පුළුවන් සමහර ෆෝන් වල නැති වෙන්නත් පුළුවන්. ඊට වැඩිය ලේසි ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය ඔයාලා දැනගන්න ඕන නම් අනිවාර්යෙන් subscribe කරලා comment කරන්න guys. මම ඔයාලට බෑ කියන්නේ නැහැ. ස්ක්‍රීන් රෙකෝඩ් එක දාන්න. අයියට එපා. ස්ක්‍රීන් එක දාන්න කැමති. ඉතින් guys මල්ලි ගහනවා එතකම් මම අපේ වීඩියෝ එක ගහන්න ඕනේ. අතන බාසුරුව එපා වීගෙන හිටිය වෙලාවේ guys මම මගේ ස්ටෝන් නාම ටිකත් හදාගත්තා. ඊළාට අම්මා දෙගේ. මෙහෙම තියනවා නම් ඉතින් ෂිප් එකක් එකක්වත් තියෙනවා නේද? මොකද්ද බයි අට තියෙන්නේ? අඩෝ අඩේ මොකද්ද? ෂිප් එකක් එකක්ද?
මොනවද ඇති බං ගිහින් බලපන් දැන් බලන්න ෂිප්‍රැක් එකක්ද නැද්ද බලන්න ෂිප්‍රැක් එකක් කියන්නේ අර චෙස් තියෙන ෂිප්‍රැක්ද ඔව් ඔව් බං නෑ ෂිප්‍රැක් එකක් නෙමෙයි නැත්තම් ෂිප්‍රැක් වල චෙස් තියෙනවා මේකේ චෙස් එක ගන්න ෂිප්‍රැක් බලපන් හරි විදානක් කියනවා බං ෂිප්‍රැක් එකක් තිබ්බොත් මම බලනවා ඒක මම මිස් කරන්නේ ඒකේ ඩයමන්ඩ් තියෙනවා එමරල්ඩ් තියෙනවා ඉතින් ගයිස් අපිට කලින් වීඩියෝ එකේ අපි කරේ නෑ අයන් සෝඩ් එක හදාගන්න කියලා. ඉතින් ඔයාලා දන්නා මම අලුත් ප්ලේයර් කෙනෙක් මයින්ක්‍රාෆ්ට් එකට. ඒ හින්දා කලින් සැරේ අපි හොයාගන්න ඕනේ අයන් ඉඟත් දෙකයි. මේ සැරේ අපි හදමු පිකැක්ස් එක. ඒ කියන්නේ අයන් ඉඟත් 3. මම දන්නා එකයි වැඩි. අයියෝ ආට යන්න. විලේජ් එකක්. ඇත්තද? විලේජ් එකක්. මාලි වටන. විලේජ් එකක්. විලේජ් එකක්. විලේජ් එකක්. තරුට විලේජ් එකක් හම්බෙලා ඕගේ කෙට්ට ගහලා උගේ ගෙදර ගනි. ගහන්න එපා බා. අයින් ගෝඩින් අපිට ගහන්න පුළුවන්. ඒකින්ද ඉතින් ගියක් හොයාගන්න. ගයිස් ලක් එක කියන්නේ අපිට මෙතනදී බෝනස් ජැක්පොට් එක ගැහුවා ගයිස් අපි. හොයනවා විලේජ් එක. අපි ජැක්පොට් එක ගැහුවා. බාසිරතන අම්කකා ඉදි මම විලේජ් එකකට හොයාගත්තා ඒක. උඹ අම්කකා ඉදි මම විලේජ් එකකට හොයාගත්තා යකෝ. මෙතන බ්ලැක්ස්මිත් කෙනෙක් ඉන්නවනේ ගොඩක් හොඳයි. අඩෝ. මූ ඉන්න. බ්ලැක්ස්මිත් ඉන්නවද බලන්න බ්ලැක්ස්මිත් හිටියත් ගොඩක් හොඳයි. බ්ලැක්ස්මිත් ඉන්නේ නැද්ද? පොඩ්ඩක් උඩට යමුකෝ. අලවසනස් ඔන්න යකදුළු රිංගම්බ කුටි ගන්න චෙස්ට් එකක් තියෙනවා චෙස්ට් එකක් තියෙනවා මොනවද තියන්නේ චෙස්ට් එකක් තියෙනවා බූට් එක ඉතින් ගයිස් අපි හොයාගත්ත අපේ පළවෙනි ආමර් ටික හරි මම ජෙම් එකක් ගන්න පොඩ්ඩයි ජෙම් එකක් ගන්න ජෙම් එක නෙමෙයි බං ඒකේ එමරල්ඩ් එක මොකක් කරේ ගමන් නැහැ අපි ඉතින් මේ චෙස්ට් එක අරන් තමයි යන්නේ අතට ආපු දෙයක් අතට ගන්න නැතුව අපි යන්නේ නැහැ තවත් ගෙදරකට බැලලා චෙස්ට් එකක් කරපන් තියෙනවා නම් අපෝ ඉගෙන මචං බොක්ක විලේජ් මට ඔබත් එක්ක ට්‍රේඩ් කරන්න එකක් තියනවාද බොක්ක එළියට යන්න එපා යකෝ තාම ඩේ ටයිම් වෙලා නැහැ තෝ සොම්බි කෙනෙක්වත් තයි can I trade with you bro I want to trade පකේ දොර වහගත්තානේ ඕයි ගහපා එක ගහන්න එපා බ මම වැඩක් කරන්න සිංගරිතා බෙට් එකක් ගලන්න පුළුවන් බෙඩ් එක හදන්නේ නෑ ඉදන් සීතෝ මග සීතෝ තන් සීතෝ මග සීතෝ දැන් මම කරන්න guys මොකද්ද බං ඔය කරන්නේ නැගිටපන් පාකේ sorry guys ඉතින් වැරදි වචන කියනවා මොහරප කියනවා මට හරි දැන් තමයි මන් දන්නේ මු කිසිම වැඩකට නැහැ මු ට්‍රේඩ් කරන්නෙත් නැහැ කියලා ඔබ ඵලයන් බං ඔය ගෙදරින් අඩන්නේ ඕක අඩන්නේ මං ඉතින් ඔබ ඇඳ ගනින් දැන් ඵලයන් ගෑද ගත්තා මම යනවා අනේ අපිට දොර ඇරලා බලයන් මොකෙද වන්දන්නේ බ්ලැක්ස්මිත් කෙනෙක් මු බ්ලැක්ස්මිත් කෙනෙක් ඒ කියන්නේ guys අනිවාර්යෙන් මේ බ්ලැක්ස්මිත් කෙනෙක් අනේ බං ඔය රෙද්ද නවත්තනවා මේ බ්ලැක්ස්මිත් කෙනෙක් ඉන්නත් ඕනේ අඩෝ ජැක්පොට් එකකෝ ජැක්පොට් එක කියන්නේ ජැක්පොට් එක බලහන් ෆුඩ්ස් ක්‍රීපර් අඩෝ ගයිස් ඉතින් අපේ පළවෙනි හાર્ට් එක නැති වුණා මම මොනවද කරන්නේ ඒක මේ අර ගොබ්බ ක්‍රීපර් කෙනෙක් ඇවිල්ලා මන් දන්නේ ඒක අඩේ මේ අලුතෙන් මයින්ක්‍රාෆ්ට් එක බීට්රූට් ආවද බං ඔව් එහෙමද බං මගෙත් ආවා ඒ බීට්රූට් ඉතින් guys මන් දන්නේ බීට්රූට් උත් ඇවිල්ලා මොකක් ඇවිල්ලා ක්‍රීපර් කෙනෙක් ඇවිල්ලා ක්‍රීපාව යකෝ යන හැමතැනම ක්‍රීපර්ලානේ බං ඔය යකදුළු රිංග ගන්න යන්නේ ගෙදර ඒ කලින් ආපු ගෙදරනේ අදක් හදාගෙන ඉම්බා උඹ හිටපන් බා monsters nearby නේ බං ඉතින් බෑනේ කරන්න කොමේ ක්‍රීපර් ළඟ දැක් නැහැ බලන් ගන්න මොකුත් නැහනේ අනේ බං
ක්‍රීපර් මට තව පෙන්වන්න බෑ කැරි. මොන්ස්ටර්ස් නියර්බයි. ඔය ගෙදර එපා බං එහෙනම්. එළියට යන්නත් බෑ දැන් සොම්බිලත් හිටියේ බං. දැන් යන්න. දෙකන් මුකුයි. සොම්බිලා යකෝ. ඵලයන් ගියේ තුට කාගෙත් දන්නේ නැහැ. ඔවලනේ. ඒක හොඳයි. ඔවලනේ. මොන රෙද්දද දෙක. මොන්ස්ටර්ස් නියර්බයි. අර අතන ක්‍රීපර් කෙනෙක් ඉන්න අයන් ගෝලිම් කෙනෙක් හිටියා. අයන් ගෝලිම් මම කොනවද දන්නේ මෙච්චර මේ සොම්බිලා ඉද්දි. බලහන්කෝ එහා ගෙදර. අඩ දැන් බං දැක්කේ. අඩෝ සොම්බිට අර ආම එකක් තියෙනවා. ගත්ත නම් අඩ බෑනි. හරි. අර මොකක්ද? ස්කෙලිටන් කෙනෙක්. උට ඊතල වලින් විදින්න පුළුවන්. හොඳ වෙලාවට මු දොර වහලා තියෙනවා. ඒ උඹත් එක්ක කවුරුත් නැහැ නේද තුලි? නෑ අපි ඇද්දාම මෙන්න තනින්. මේ ඇතියන්ත. ඇතියන්ත ගයිස් අපිට දාගන්න පුළුවන් වුණා. දැන් ඉතින් අපි නැගිටිනවා. උදේද? ඔව්. ඒ වගේම අර විලේජ් එක අපි සේව් Good morning. අනු ගහපන් ගහපන්. ආමෙක් ගන්න. ආමෙක් අම්මට. ඵලයක් කැරිය. ආමෙක් කො? මේක නෑ. මේක නෑ. මේක නැද්ද? අන්න එළුවේ. නෙමෙයි. අරකේ. මරන්නකෝ මීට. අඩෝ ආවා. අඩෝ ආවා. අඩෝ ආවා. ගියමුද? ඈ? What the fuck? ඔයාගේ බෙඩ් එක කෝ? නියමයි. හුරේ. හායි තතුරෙම රීපන්. ඔව් ඉතින් අපි බෙඩ් එක තිබ්බේ නෑ බං. Guys මැරුණා. මම මැරුණා. Second day at Minecraft world. Minecraft. ඉතින් guys අමුකාගෙන හිටියම අතන අන්න අතන පිග් දෙන්නෙක් ඉන්නවා මරපන්. පිග්ලා දෙන්නෙක් ඕනේ. අපි බෝඩ් එකක් හදාගෙන අර විලේජ් එක හොයමු. විලේජ් එක. ඔන්න එකක් දෙක තුනක් කපාගෙන. මෙතනින් උතරනොත් කෙලවෙනවා ඉතින්. මම නෙව්වා. මේ අර පිග්ලා දෙන්නේ ඈ? කවුරු ඉඳලා දිනනවා? ඔය පිග්ලා දෙන්නෙකුත් මරාගෙන ඉඹ. පිග්ලා දෙන්නේ මරන්න ඕනේ. උඹට කන්න එක. අනේ guys බලන්නකො ඉතින් මේ ගොබ්බ ක්‍රීපර් කෙනෙක් ඉන්න මං අද මැරුණා. අද නෙමෙයි ඊයේ. ඊයේ මැරුණා. මේ අද දෙවෙනි දවසේ. මොකක්ද බං? වැදුනා. කවුරු ඉඳලා දිනනවා බං? ඕ බං. මම මේක ඉතින් මල්ටිප්ලේයර් නෙවෙයි බං දැම්ම. මල්ටිප්ලේයර් දැම්මත් බං ඉතින් මූ ඒක අරන් ගිහින් තියෙන්න ඕනේනේ. සොම්මි කෙනෙක් මරන්නත් බෑ. ක්‍රීපර් කෙනෙකුත් බෑ. කෙලිටනුත් බෑ. එනම් මොන මැරුවේ? කියන්න බෑ සතෙක් කවද්ද? හීරෝ බ්‍රයින් එන්න පුළුවන්? වෙන්න පුළුවන්. ඔබ කෙල්ලෙක්ද බං? මට මේක හදාගන්න බෑ බං තාම. ඔව් බං රෙද්ද. හදාගනින්කෝ. කාට හරි කමන්නේ. බිච් කෙනෙක්ට හරි කමන්නේ. බිච්. විස් නම් පරද්දන්න බෑ ජීවිතේට. අපි තමා පෙරදෙන්නේ. ඒකත් ඇත්තනේ. තමා මෙතනින් මොකටද මේකත් තිබ්බේ? ක්‍රාෆ්ටින් ටේබල් නිකන් එනර්ජි එක තෝ මෙව කරගන්නවනේ. ඉතින් guys මට මොනේ ස්ටික් ඊට පස්සේ මේකට ගිහිල්ලා shovel ඊට පස්සේ මේකට ගියා මේකට මොකද ඇත්තටම කිව්වොත් guys මම මෙතන බෝට් එකක් හැදුවේ අනිත් ඒවා හදන්න කලින් උඹියා බලන්න මම රෙද්දත් කර හිටි මන් දිහා බලන්න මට වැඩක් නැහැ ඌව මන් දැන් යනවා මගේ විලේජ් එක හොයාගෙන අතිසාධාරණීය විලේජ් එක හොයාගෙන කොහොමද බලන්න ජම්ප් එක උඹ පීනන්න බෑ කිව්වනේ බෑ පීන. ඉතින් guys real life තරුට පීනන්න බෑ. උඹ මේ in Minecraft පුළුවන් පීනන්න. අර මේ වීඩියෝ එක වගේ තමයි. In day I'm a nerd wearing a Minecraft mask and in night I am a මොකද්ද හොම සීන් එකක් තිබ්බා. මේ පැත්තෙන් අපි ගියා. මේ පැත්තෙන් ගියා අපි. මේක දැක්කනේ? ඒ මොකද්ද ඒ? ෂිප්රැක් එකේ ඒ පැත්තෙන් යද්දි තමයි අපිට මේ හම්බුනේ. ෂිප්රැක් එක ලාරින් යන්න ගියා බං. ඔච්චර ගියේ නෑ. අඩු මාළුව. කිද්ද වගේ. මොකද්ද බං? දන්නේ නැහැ බං. ගැහුවනේ බෝට්. ඔව් ගැහුවා. හොඳ වෙලාව ඩොල්ෆින් කෙනෙක් හිටියේ guys අපි බේරගත්තමු. දැන් මේ පැත්තේ විලේජ් එක තිබුණේ නෑ. නෑ බං ඒ හරියනේ. ඔය පේන්න තියෙනවනේ. මේ පැත්තට ගිහින් බලන්න.
ඉතින් ඔහෙනේ මේ බං ඔය කන්ද මගුලක් තිබුණේ. ඔව් බං. මේ පැත්තේ අන්න ඔය පැත්තේ එක්ක බං. තියෙනවා. ඔව් ඩොල්ෆින් ගෙන. අරගෙන ඒක තමයි. එහෙනම් ඒ පැත්තෙන් බලමු. ඒ පැත්තේ යද්දී හම්බුනේ. මිනින් ෆේටිය මොකක් හරි එකක් ලැබුණා ගයිස් අපිට ලැබුණා කියන්නේ හොඳ දෙයක්. මයික් එකක් හැන්දක්ද බං? දන්නේ හැන්දක් කර මොනවා ගන්නද? ගයිස් මොකක් හරි අපිට අරු ගැහුවට පස්සේ නේද? උඹේ කොමාලු උඩ. අරු ගැහුවට පස්සේ ගයිස් අපිට මොකක් කරන්න වුණා මම මේ බලන්නේ කෝ අපේ විලේජ් එක කියලා. ඉතින් ගයිස් මට ඇත්තටම ෂුවර් නැහැ කොහෙද විලේජ් එක කියලා. ගයිස් දැන් මේක හදන්න ගියොත් එහෙම වෙලා යනවා. ඒකින්ද ගයිස් මම කරන්නේ මේ වීඩියෝ එක කට් කරනවා. කට් කරලා ඉවර වෙලා විලේජ් එක නැත්තම් ලොං වෙනවා ගයිස්. අපි විලේජ් එක හොයාගෙන අනිවාර්යෙන් ඇත්තම කියන්නේ මම යන්නේ නැහැ ක්‍රියේටිව්. මම විලේජ් එක හොයාගත්තට පස්සේ ඔයාලගේ වීඩියෝ එක බෝටින් යන එකම පෙන්නනවා. ගයිස් ඉතින් මම හැමතැනම හොයාගෙන යද්දි විලේජ් එකක් හම්බුන්නේ නැහැ. මම මේක දැක්කා. ක්‍රීප් කෙනෙක්. ස්කෙලටන් කෙනෙක් බා. ස්කෙලිටන් කෙනෙක්කුත් ඉන්නවා. අපි බලමු. මරයිද මොකක්ද තියෙයි කියලා. එස්තේකුත් තියෙනවා බා. ඒ තමයි. අඩෝ. අඩේ. හතරක් හම්බුනා අය නින්ගට්. ඇතිනේ. යකෝ හෝල් ආම එකක් හදන්න පුළුවන් අපිට. හඩ් භාගයේ කොටක් ඩැමේජ් වුණා. අතන ස්කෙලිටන් ඉන්නවා. කොයිද? ස්කෙලටන් ගෙන් පයින්නේ කොහොමද? අපි හැංගිලා. ඒ අයියා බරු කියන්න එපා. ඔයා අයන් 64ක් ගත්තා ක්‍රියේටිව් ගියේ. හැකද බං? ඕන වීඩියෝ තියෙනවා අපි ගාව. බලන්න. ගයිස් ඉතින් මේ මල්ලියට පොඩ්ඩක් ට්‍රැක පැනලා තියෙන්නේ. මේ ගයිස් අපිට කරන් තියෙන්නේ දැන් ඉතින් අර ස්කෙලිටන්ට කොහොම හරි යන්න ඕනේ. ගයිස් ඉතින් අපි අපේ ගෝල් එකට ළඟයි. අඩෝ මට අයිඩියා එකක් ආවා. මොකද්ද බා? කොස්සෙන් පන්නලා දානවා. ෂීප් කෙනෙක් නම් ඉන්නවා. අයියා අර මොකේද අර ගෙම්බෙද්ද? නෑ මම කියන්නේ. චෙන්ටාම එක. ආම නෙමෙයි. ඉතින් ගයිස් මම මේකත් දැක්කනේ. ඒකින්ද මම මේකත් ගන්නවා. යන්නේ කොහෙද? ඔබ දිවට වැඩ නැහැ මේක ෆුල් එන්චාන්ටඩ් බා. හිට් තුනයි වදින්න ඕනේ ඔබට. මම මෙතන ෂීප් කෙනෙක් මට දෙන්න. කුකුලෙකුත් හිටියා බා. කුකුලෙක් හිටියන් මට අවුලක් නැහැ. මට ඕනේ ෂීප්. අනේ පික් කෙනෙක් ඉන්න කමන්න එක. වැඩක් නැහැ. ස්ටෝන් තියලා. ෂීප් උඩට වතයි. මම කිව්වා ගයිස් මම ෂුවර් කරන්න බෑ. මේකෙන් දෙකක් ගැහුවා. දෙකක් ගැහුවා. තුනයි. මේකෙන් ගහන්න ඕනේ තුනක්. ඔය පිග්ගත් ගනින් අවලන්නේ. නියමයි. එන්චාන්ටඩ් කියලා තිබ්බා. මං හිතුවේ අන්බ්‍රේකින් කියලා. නියමයි. මං දැක්කේ නිකන් ස්කින් වෝකර් කෙනෙක් වගේ බං අර ආසයාව. ඇයි බං මු මැරෙන්නේ නැත්තේ? ඊයන් අතෙන් බං ගහන්න. ඈ? කෝ පිකෙක්ස් නේද? පිකෙක්ස් එක කැඩුණා. ඈ අක්කෝ. ගයිස් ඉතින් අපිට ඒක වැඩක් නැහැ. තව ෂීප් කෙනෙක් එනවා. හායි බබේ. යාළුවා. හතර සැරයක් ගැහුවා. ලාවෙකට නම් වැටෙන්න එපා. උදේම වැටුණාට කමන්නේ. අටක් ආවා අපිට ෆුඩ්. අපි දැන් යමු හොඳ ෂෙල්ටර් එකක් හොයාගෙන මචං. අයියා අපිට ක්‍රාෆ්ටින් ටේබල් තුනක් තියනවාද? මොන රෙද්ද වුණා. දැන් ක්‍රාෆ්ටින් ටේබල් එක මෙතනට දැම්මා. ඉතින් ගයිස් ඔයාලට පේනවා මෙතන අපිට අයන් හදාගන්න ඕන දෙයක් පුළුවන්. මොකද ඇත්තටම කිව්වොත් එහෙම අපි ගාව අයන් ඉන්ගට් 64ක් තියෙනවා. හරිද? ඒක හින්දා ඔයාලට පේනවා අපි ඉන්නේ සර්වයිවල්. ඒක හින්දා මම දැන් කරන්න යන්නේ ආම හදන්න කලින් මත්ලි අපි පිකැක්ස් එක හදාගෙන ඉමු. පිකැක්ස් එකටත් කලින් බෙඩ් එක හදාගෙන ඉමු. බෙඩ් එකයි ස්ටික් එක මෙතනින් තිබ්බා. රිස්පොන්ස් පොයින්ට් සෙට් කියන එක වැටුණා. ඊට පස්සේ අපි කරන් තියෙන මේකට ගියා. ගයක් හදන්න නැද්ද බං? ඉතින් ගයිස් අපිට ඕන වෙලා තිබ්බේ අයන්. 64 නැති වුණා. පිකැක්ස් එකක් හදන්න අපිට ඕන වෙලා තිබ්බේ. ඒ වුණාට ගයිස් අපි දැන් ෆුල් එන්චාන්ටඩ් සෙට් එකක්ම ගන්න පුළුවන් අපිට. කො ෂෝට් එක හැදුවා. ෂෝට් එකක් හැදුවා. ඊපස්සේ හැදුවා. ඇක්ස් එක පිකැක්ස් එකකුත් හැදුවා ගයිස්. ඇක්ස් එක සවල් එක හදපන් ඔබට ගේ හදන්න බෑ. ඇක්ස් එක ඒ වගේම ගයිස් ඇක්ස් එකකුත් හැදුවා.
ඉතින් guys අපි වීඩියෝ එක කරන්න ගියේ pickaxe එකක් හදන එක අන්තිමට ඉවරුනේ සෝඩ් එකකුත් හදලා pickaxe එකකුත් හදලා ආම එකකුත් හදලා ඒ අරවා අයියා අරක එහෙනම් guys අදට වීඩියෝ එක ඉවරයි like කරන්න subscribe කරන්න share කරන්න comment කරන්න මේ nano master goodbye